මේ ප්‍රශ්නෙන් අහන්නේ සංසෛලික නිරාවාර දිලීර සූත්‍රිකා දැකිය හැකි ගණයක් තෝරන්න කියලා. එතකොට මේක තමයි සංසෛලිකයි බහුසෛලිකයි වෙන විදියට ඉන්න වංශ ටික මෙහෙම තමයි තියෙන්නේ. ඒක සෛලිකයත් වෙනම ඉන්න වංශ දෙකකුත් තියෙනවා. කිට්‍රිඩියෝමයිකෝටයි ඇස්කොමයිකෝටයි ඒක මෙතනට ඕනේ නැහැ. සංසෛලිකයි බහුසෛලිකයි ගත්තොත් සංසෛලික විදියට ඉන්නේ කිට්‍රිඩියෝමයිකෝට. මේක සමහර අය කයිට්‍රිඩියෝමයිකෝට කියලාත් කියවන ඕන එකක් ලියන්න මේ උත්තරේ ලියන්න දැනගන්නනේ ඕනේ. ඉතින් මම කිට්‍රිඩියෝමයිකෝට කියලා කියන්නම්. සංසෛලික විදියට ඉන්නේ කිට්‍රිඩියෝමයිකෝටයි සයිගෝමයිකෝටයි. බහුසෛලිකයි තමයි ඇස්කොමයිකෝටයි බැසිඩියෝමයිකෝටයි කියන්නේ. එතකොට මේ කියන්නේ සංසෛලික නිරාවාර දිලීර සූත්‍රිකා දැකිය හැකි ගණයක් වන්නේ කියලා. සංසෛලික අය ඉන්නේ මෙන්න මෙහෙම මෙන්න මේ රූපේ තියෙන විදියට. එයාලගේ සෛල වෙන් කරලා ආවාර නැහැ. ඒ කියන්නේ දැන් බහුසෛලික අයගෙන මෙන්න මෙහෙම සෛලයෙන් සෛලයට වෙන් කරලා ආවාර තියෙනවා. නිරාවාර කියන්නේ එහෙම ආවාර නැහැ. ඔක්කොම එකම විදියට න්‍යෂ්ටි ගොඩක් වගේ තමයි තියෙන්නේ. එතකොට මෙතන අපි කිට්‍රිඩියෝමයිකෝටාවන්ට හරි සයිගෝමයිකෝටාවන්ට හරි අයිති උදාහරණ දෙකක් තියෙනවද කියලා තමයි බලන්න ඕනේ. එතකොට ඔයාලට උදාහරණ පාඩම් වෙන්න ඕනේ. මෙතන තියෙන්නේ මේ වංශවලට අදාළ උදාහරණ ටික. එතකොට මුලින් පළවෙනි ප්‍රකාශය තියෙන්නේ ඇස්පර්ජිලස් කියලා. එයා හිට වෙන්නේ ඇස්කොමයිකෝටාවන්ට. එතකොට එයා බහුසෛලික වෙන්න ඕනේ. ඇගරිකස් කියන්නේ බැසිඩියෝමයිකෝටා. එතකොට ඒකත් වැරදි. සැකාර්මයිසස් ඉන්නේ ඇස්කොමයිකෝටා. එතකොට ඒකත් වැරදි. සාගසම් කියලා තමයි පස්වෙනි ප්‍රකාශය තියෙන. සාගසම් කියන්නේ ප්‍රොටිස්ටාවෙක්නේ. එතකොට ඒක කොහොමත් වැරදි. දිලීරවට අයිති නැහැ. මියුක කියන්නේ ඔයගලන්ට විතර පේනවා සයිගෝමයිකෝටාවන්ට තමයි අයිති. එතකොට ඒක තමයි උත්තරේ. මොකද සයිගෝමයිකෝටාවන් සංසෛලික නිරාවාර කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මෙතන මියුක තමයි උත්තරේ වෙන්න ඕනේ. ඒ කියන්නේ හතරවෙනි උත්තරේ.